මැදිරියගේ පස්සෙන් කණ්ඩ එලෝල පළවෙනි දවසේ බැරි වුණා, දෙවෙනි දවසේ බැරි වුණා, තුන්වෙනි දවසේ අල්ලගත්තා. කණාමැදිරියව කණ්ඩ යද්දී කණාමැදිරියා කිව්වා සර්පයාට මාව කාපම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න තුනක් තියෙනවා, ඒ තුනට උත්තර දීලා මාව කාපම්. පළවෙනි එක ඇහුවා මා එක්ක මොකක් හරි තරහක් තියෙනවද? අපෝ නැහැ. එහෙනම් මොකටද උඹත් එක්ක මං තරහ වෙන්නේ? දෙවෙනි එක ඇහුවා එහෙනම් උඹ කණ්ඩ කැමති කෑම ಜಾති ලයිස්තුවේ ඉන්නවද? අපෝ නැහැ. මං කණාමැදිරි කන්නේත් නැහැ. මං කන්නේ ගෙම්බෝ මීයෝ වගේ සත්තු. මං කණාමැදිරි කන්න ආස නැහැ. ඒ පාර කණාමැදිරි අහනවා මා එක්ක තරහකුත් නැත්තම් මාව කන්න ආසත් නැත්තම් ඇයි මාව කන්නේ? සර්පයා කිව්වා උඹ දිලිසෙනවා මට බලන් ඉන්න බෑ කියලා. අද අපිව කණ්ඩ ගොඩාක් එලෝගෙන එන උන් අපිව කණ්ඩ හදන්නේ පින්වත්නි ඔයක නිසා තමයි. ගිහි පැවිදි ගිහියෝ විතරක් නෙමෙයි. පැවිද්දෝ අතරත් ඉන්නවා අප්පා බැබලීම දිලිසීම බලාගෙන ඉන්න බැරි පිරිස්. ඒ නිසා මැදිරියගේ පස්සෙන් කණ්ඩ එලෝල පළවෙනි දවසේ බැරි වුණා, දෙවෙනි දවසේ බැරි වුණා, තුන්වෙනි දවසේ අල්ලගත්තා. කණාමැදිරියව කණ්ඩ යද්දී කණාමැදිරියා කිව්වා සර්පයාට මාව කාපම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න තුනක් තියෙනවා, ඒ තුනට උත්තර දීලා මාව කාපම්. පළවෙනි එක ඇහුවා මා එක්ක මොකක් හරි තරහක් තියෙනවද? අපෝ නැහැ. එහෙනම් මොකටද උඹත් එක්ක මං තරහ වෙන්නේ? දෙවෙනි එක ඇහුවා එහෙනම් උඹ කණ්ඩ කැමති කෑම ಜಾති ලයිස්තුවේ ඉන්නවද? අපෝ නැහැ. මං කණාමැදිරි කන්නේත් නැහැ. මං කන්නේ ගෙම්බෝ මීයෝ වගේ සත්තු. මං කණාමැදිරි කන්න ආස නැහැ. ඒ පාර කණාමැදිරි අහනවා මා එක්ක තරහකුත් නැත්තම් මාව කන්න ආසත් නැත්තම් ඇයි මාව කන්නේ? සර්පයා කිව්වා උඹ දිලිසෙනවා මට බලන් ඉන්න බෑ කියලා. අද අපිව කණ්ඩ ගොඩාක් එලෝගෙන එන උන් අපිව කණ්ඩ හදන්නේ පින්වත්නි ඔයක නිසා තමයි. ගිහි පැවිදි ගිහියෝ විතරක් නෙමෙයි. පැවිද්දෝ අතරත් ඉන්නවා අප්පා බැබලීම දිලිසීම බලාගෙන ඉන්න බැරි පිරිස්. ඒ නිසා මැදිරියගේ පස්සෙන් කණ්ඩ එලෝල පළවෙනි දවසේ බැරි වුණා, දෙවෙනි දවසේ බැරි වුණා, තුන්වෙනි දවසේ අල්ලගත්තා. කණාමැදිරියව කණ්ඩ යද්දී කණාමැදිරියා කිව්වා සර්පයාට මාව කාපම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න තුනක් තියෙනවා, ඒ තුනට උත්තර දීලා මාව කාපම්. පළවෙනි එක ඇහුවා මා එක්ක මොකක් හරි තරහක් තියෙනවද? අපෝ නැහැ. එහෙනම් මොකටද උඹත් එක්ක මං තරහ වෙන්නේ? දෙවෙනි එක ඇහුවා එහෙනම් උඹ කණ්ඩ කැමති කෑම ಜಾති ලයිස්තුවේ ඉන්නවද? අපෝ නැහැ. මං කණාමැදිරි කන්නේත් නැහැ. මං කන්නේ ගෙම්බෝ මීයෝ වගේ සත්තු.